තාම පුරාණ යුගයේ ඉඳලා අපි දන්නවා අපේ ප්‍රාථමික ජන ඇදහිලි හා විශ්වාසත් එක්ක තමයි ජන ජීවිතය ගලාගෙන ගියේ. විශේෂයෙන්ම එදිනදා ජීවිතයේදී දැන් අපි දන්නවා ඍග්වේදයේ වගේ වේද ග්‍රන්ථ අරගෙන බලපුවම පස්සේ පාරිසරික පද්ධතිය දේවත්වයට නැගිච්ච ආකාරය පිළිබඳ අපිට හොඳින්ම පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ වාපි සංස්කෘතිය ආරම්භ වීමත් එක්ක අපි දැන් මේ ඉන්නේ ඇත්තටම රිටිකල කඳු පාමුල තියෙන ඉහළ කරඹෑව වැවේ වැව් බන්ට් එකේ. එතන මේ වැව් බන්ට් එකට ගොඩ වෙද්දිම පේන දේ තමයි සංහිඳක් තියෙනවා. මේ ඇහැටු බෝධියක් ළඟ සංහිඳ තැන්පත් කරලා තියෙන. ඇත්තටම මේ මෙතෙන්ට සෑම වර්ෂයකදීම මිනිස්සු මේ තමන්ගේ අස්වනු නෙලා ගත්තන් පස්සේ කිරි ඉතිරිවීම සිරිතක් වශයෙන් සිදු කරනවා. වැවටත් ඒ වගේම උන්ගේ විශ්වාසය තමයි මේ කුෂ්කර්මාන්තයේ දියුණු පමුණු කර ගැනීමට උදව්පකාර කරපු සියලුම බලවේගයන් වලට පුද පූජා සැලකිලි දැක්වීමක් හැටියට තමයි ඇත්තටම ඒ කටයුත්ත සිද්ධ කරන්නේ. ඊටාම ගමේ හැමදෙනාම එකතු වෙලා කරන උත්සවයක්. ඇත්තරම එක්තරා ආකාරයකට මේ විශ්වාස සමුදායත් එක්ක යන මේ ජීවන ගමනේදී අපේ ගැමියන්ගේ ලෙඩ දුක් වේවා කරදර බාධක වේවා ඒ සියලු දේකම බාරහාර වෙලා ඒ විශ්වාස අනුසාරෙනුත් කියන්නේ දැන් අපි දන්නවා අපේ ලංකාවේ සෑම තියෙන කාරණාවක් තමයි කියන රෝහලට යනවට අමතරව වෙනත් අදෘශ්‍යමාන බලවේගයන් වලට බාරහාර වීමත් සිරිතක් වශයෙන් ඇත්තටම ලාංකිකයන් සිදු කරනු ලබනවා. මොකද ඔවුන්ගේ විශ්වාසයක් තියෙන හැම වෙලාවෙම කියන්නේ අවිඥානයේ ඉඳලම ඉතා දීර්ඝ කාලයක් ඒ කියන්නේ මේක පැවතගෙන ඇවිත් තියෙනවා. ඔවුන්ගේ විශ්වාසයක් තියෙනවා මේ අර බටහිර වෙදකමෙන් වගේම මේ ආධ්‍යාත්මික ක්‍රම මගිනුත් ඇත්තටම Tamanට සුවයක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවයි කියලා. ඉතින් ඒ නිසා තමයි ඒ විදිහේ බාරහාර වෙන්නේ. ඇත්තටම මේක මම සමහර තැන්වලදී කියන්නේ මේ හිතලා තියෙනවා එක ගැටලුවකුත් නැහැ. මොකද අවශ්‍ය වෙන්නේ මානසික සුවසහනය නම් අපි හැම වෙලාවෙම විවේචනය කරේ දැන් මේ ඔය මේ මිනිසුන්ගේ ප්‍රාථමික ඇදහිලි හා විශ්වාසයන් වාණිජකරණයට ලක් කළ මිනිස්සු සූරා කන ඒ දේවාල සංස්කෘතියට විරුද්ධව එහෙම නැතුව අහිංසක විදිහට මේ වගේ සංහිඳක් ළඟ බාරහාරයක් වෙලා කිරු තුරලා ගමේ හැමෝටම කිරිබත් බෙදලා ඒ සතුටෙන් සන්තෝෂයෙන් තමන්ගේ විශ්වාසයට අනුකූලව ඒ විශ්වාසය ඇතුලේ තමන්ගේ හිත හදාගන්න එක මම හිතනවා ඒක ගැටලුවක් නැහැ කියලා. අර විමලරත්න කුමාරගම ඔයගොල්ලන්ට මතක ඇති අර අයනායක පද්‍ය පන්තියේදී කියනවා සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම කෙම්මුර දවස්වල පානින් සැරසීම කොලාතු කඩා ගස් දෙබලක දැවටීම මානෙකුළුවත් නොකරමිය ගැරහීම කියලා. ඇත්තටම ඒ නිසා අපිට මේවා කියන්නේ මොන තරම් විද්‍යාව වේවා ඒ දිනු තාක්ෂණික තත්ත්වයන් වලට ගියත් මේ ඇදහිලි හා විශ්වාස මම හිතනවා මේ පරම්පරා යුග ගණනාවක් ඔස්සේ ප්‍රවාහයකට ගලාගෙන ආවා වගේ ඉදිරියටත් ගලාගෙන යයි කියලා. මොකද අපේ කිරියත්තලා කියලා තියෙන කාරණාව තමයි මේ ආදි යුගයේ ඉඳලා මේ තැන්වලට මිනිස්සු බාරහාර වුණායි කියන කාරණාව. ඉතින් ඒ එක පැත්තක් අපි දන්නවා දැන් ওই මහින්ද යුගයේ විශේෂයෙන්ම මහාවංශයේ පණ්ඩුකාභය පරිච්ඡේදයේ තියෙන කාරණාව තමයි එතනින් අපිට නිරීක්ෂණය වෙනවා පැරණි යුගයේ ඉඳලා මිනිස්සු ඇත්තටම මේ තමන්ගේ මේ වෘක්ෂ වන්දනාවට යොමු වෙලා තිබ්බ ආකාරය විශේෂයෙන්ම මහාවංශයේ තියෙනවා. ඒ කියන්නේ ඓතිහාසිකව අපේ මිනිස්සු ජයශ්‍රී මහා බෝධියට වඳින්න කලින් වෙනත් වෘක්ෂ දෙකකට තමයි අපේ මිනිස්සු වන්දනාමාන කරේ. ඒ තමයි තල්ගහ සහ නුගගහ. මහාවංශයේ සඳහන් වෙන කාරණාව තමයි ව්‍යාධ දෙවියන්ට එහෙම නැත්නම් දඩයක් කරුවන් බාරහාර වෙච්ච ව්‍යාධ දෙවියන්ට තල්ගහ අරමුණු කරගෙන පුද පූජා ආදිය සිද්ධ කර බවත්, ඒ වගේම වෛශ්‍රවණ දෙවියන්ට නුගගහ මූලික කරගෙන පුද පූජාවන් පැවැත්වුණු බවත්. ඇත්තටම බුද්ධ චරිතයේත් ඔය නුග වෘක්ෂය සම්බන්ධව යම් සමදියාවන් සම්බන්ධව බුද්ධ චරිතයේ යම් සිදුවීම් තියෙනවා. ඇත්තටම ජයශ්‍රී මහා බෝධිය පැමිණීමත් එක්ක ඒ ප්‍රාථමික වෘක්ෂ වන්දනා විශේෂයෙන්ම ඒ තල්ගහ සහ මේ නුගගහට වැඳීම කියන එක
එක්තරා දුරකට අහෝසි වෙලා ගියා. විශේෂයෙන්ම තල්ගහ. දැන් නුග ගහට නම් මොකක් හරි පූජාවක් තියෙනවා. හැබැයි තල්ගහ සම්බන්ධ වන්දනාව අහෝසි වෙලාම යන්නට යෙදුණා. ජයශ්‍රී මහා බෝධිය විශ්වාස දෙකක් තියෙනවා. ඇත්තටම ජයශ්‍රී මහා බෝධියත් අපි දන්නවා බෞද්ධ අයගේ විශ්වාසය තමයි ජයශ්‍රී මහා බෝධිය බුදුරජාණන් වහන්සේ පිට දුන්නයි කියන කාරණාව. හැබැයි හින්දුන්ගේ විශ්වාසය තමයි ඒකේ බ්‍රහ්ම විෂ්ණු සිව කියන ත්‍රිමූර්තිය බෝධියෙන් මේ කියන්නේ ඇසතු වෘක්ෂයෙන් නිරූපණය වෙනවා කියන කාරණා. අපිනේ ඒකට ගෞරවාර්ථ පදේ දීලා තියෙන බෝධිය කියලා. බෝධිය කියලා අපි කියන්නේ එතන සම්බුද්ධත්වයට පත් වෙච්ච අවබෝධයට පත් වෙච්ච නිසා ඒ වෘක්ෂය අපි ගෞරවයෙන් හඳුන්වනවා බෝධිය හැටියට. ඉතින් මේ වගේ විශ්වාසත් එක. එතකොට අපිට පේනවා බුද්ධ දර්ශනය කියන මනස මූලික කරගෙන චින්තන විදිහ ගොඩනගපු බුද්ධ ධර්මයට උනත් පසු කාලීනව මේ බුදු පූජා පිළිවෙත් වලින් මිදෙන්න බැරි වෙච්ච ආකාරය තමයි අතර මේ බෝධි වන්දනාව අනුසාරයෙන් අපිට බලා ගන්න පුළුවන්. මොකද අපි හැම වෙලාවෙම මේ ඇතුලේ අපි අවබෝධ කරගන්න ඕන දේ තමයි අපි කොපමණ ඒ කියන්නේ සාකච්ඡා කරත් මිනිස්සුන්ගේ අර ගලාගෙන ආපු මානව විඥානයේ තියෙන සමහර ඇදහිලි හා විශ්වාස ඒකාබද්ධ වෙලා තියෙන ඇත්තට මිනිස්සුන්ට. ඒ ඒකාබද්ධතාවයත් එක්ක තමයි අර මහා විශාල වෘක්ෂ දැක්කන් පස්සේ සිතේ මේ 아무තු গুপ্ত හැඟීම් මිනිස්සු තුල හටගන්න. ඉතින් ඇත්තට මේ අහිංසක විශ්වාසයන් නම් ඇත්තටම ගැටලුවක් නෑ. ඒක වාණිජවාදී අරමුණු වලට යනවා නම් තමයි මේ වගේ ප්‍රශ්න තියෙන්නේ. එහෙම නැතුව ඇත්තටම මේ ගමක් හැටියට පිරිස එකමුතු වෙලා අපි දන්නවා මේ අද වෙද්දින් ඒ කියන්නේ ගම ඇතුලේ වුණත් අර පුරාණ සම්බන්ධතාවයන් දැන් අත්තම වගේ ජන සම්ප්‍රදායන් අහෝසි වෙලා ගියපු කාලයක මේ තාක්ෂණික පැමිණීමත් එක්ක මේ වගේ සිරිත් විරිත් ඇතුලේ හරි මිනිස්සුන්ගේ එකමුතුකම රඳා පවතිනවා නම් අතර මම හිතනවා ඒක එක පැත්තක යහපත් දෙයක් හැටියට තිරුවන් සරණයි.